අයිබෝමන් කියලා සාධන ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් බන් YouTube නාලිකාවට වීඩියෝ 4ක් තියෙනවා මේ වටකල මහත්තයා මේ කාන්තාවකගේ පොඩ්ඩක් එහෙම ටච් එකකුත් දීලානේ මේ වීඩියෝ එකක් තියෙනවා මොකද්ද වටකල මහත්තයා මහත්තයා කියන්නත් බෑ ඔයගලන්ට මම දන්නේ මේක Facebook එකේ හරියට වෛරල් වෙලා හරි ඉතින් වීඩියෝ 4ක් තියෙනවා බලන්න ලෑස්ති වෙන්න channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න හරි ඒ වගේම මේ පැත්තවල උදව් කරන්න පුළුවන් ඒ වගේම අදින් පස්සේ හෙට ඉඳලා මට රැකියාවකට යන්න වෙනවා මම හොටෙල් පැත්තෙන් රැකියාවක් තෝරගත්තා ඉතින් යන්න වෙනවා මොකද සති දෙකක් තිස්සේ උදව් කරා දෙන්නෙක් ඉතින් පුළුවන් විදිහට මම හැමදාම වීඩියෝ කරා ඒක නිසා නේද වීඩියෝ ගෙනාවනේ ඉතින් හෙට ඉඳලා යන්න වෙනවා මොකද කුලිය ගෙවන්න ඕනේ ඉතුරු සති දෙක වැඩ කරලා මාසේ කුලිය දෙන්න තියෙනවා මේ මම ඉන්න මේ කාමරේට කණ්ඩ බොන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ නැත්නම් මේ කෙට්ටු වෙලා මැරිලා අයියේ ඉතින් කොහොමවත් නවත්තන්න බෑ මම මගේ වැඩේ කොහොම හරි මාසෙකට සැරයක් හරි එක වීඩියෝ එකක් හරි අනිවාර්යෙන් අරන් එනවා කොච්චර වැඩ තිබ්බත් මේක හොටෙල් රැකියාවක් ඉඳ උදේ ඉඳන් රැය වෙනකම්ම වැඩ ඉතින් හරි එහෙනම් ඒව මතක කරන අතරේ අපි මේ අර වටගලගේ කේස් එක බලන්න පොඩ්ඩක් ලැජ්ජ නැති වැඩ කරන්න එපා වටගල මහත්තයා යා පොඩි වීඩියෝ කෑල්ලක් තුමිය කාලය අවසానයි අවසන් කරන්න ඒ වගේම අපි මේ ඕගොල්ලෝ තව පාරක් බලන්නේ තව පාරක් ඕගොල්ලෝ බලන්න දෙතුන් පාරක් ඕක පිටිපස්සට අරන් බලන්න තප්පර කීපයයිනේ පොඩ්ඩක් අරන් බලන්න නිකන් අර මේ අර බඩ හරිය ඒ කියන්නේ එතන මේ ඉගටිය හරියට චූටි තට්ටුවක් එහෙම යටින් ඇවිල්ලා ඊට පස්සේ අතරත් පොඩි තට්ටුවක් දානවා මොකක් හරි මතක් කරන්න හදන්නේ ඒ වුණාට ඉතින් බලන්නකෝ මේව පොඩි කෑලි කපලා මේ Facebook වල දානවනේ වටකල මහත්තයා ඒක අරගෙන තමයි මම මගේ YouTube එකේ දැම්මේ. ඉතින් මම මේකට ඉතින් ගොඩාක් බනින්නේ නැහැ. ඉතින් මොකක් හරි කේස් එකක්ද? මොකද්ද ඇයි ඔහොම තට්ටු කරන්නේ? බලන්නකෝ තට්ටු කරන්න කියලා වෙච්ච දේ. අනික ඒ മന്ത്രിවරිය ටිකක් ලස්සනත් එක්ක. ඒක නිසා සාමාන්‍යයෙන් අපිට ඉරිසියයි. ඔයයි එයාට එහෙම තට්ටු කරනකොට ගොඩක් කට්ටියට ඉරිසියයි හිතෙනවා. ඉතින් ඒකට ඒවා ෂෙයා වෙනවා හොඳේ. අපි තව කතාවක් අහන්න මේක අනිවාර්යෙන් බලන්න ඕනේ. මේක මේ දිලිතුයි ඉරාජ්ගේ වැඩසටහනක පොඩි කෑල්ල. ඉතින් මම දැක්ක මේක ෂෙයා වෙනවා. ඉතින් මම අරගත්තා. මෙතනදී කියන්නේ මේ බයියන්ගේ කඳවුර දෙකට කඩන ඇත්තම කතාව මේ දෙකට කඩන කෙනා එකම කෙනා මේ තමයි දිලිත් නේද? නිදහස් පක්ෂයට කැඩෙන විදියක් නැහැ. මොකද නිදහස් පක්ෂයනේ කඩාගෙන පොහුට්ටු හදාගත්තේ. හැබැයි පොහුට්ටු මිනිස්සුන්ව කඩන එකම කෙනා. හරි. යන්කෝ කතාව හලෙමු. ඔයා හිතනවද ඔයාට මේ ආණ්ඩුවෙන් කොහොම කිව්වට මේ හිරේ දාන්න නම් කියලා අනුර කුමාර වාරේම කරදර කරා කියලා? නෑ මම හිතන්නේ ඔව් නාමල් නම් කියන්නේ එහෙම නෑ කියලා. ඔව් නාමල් කියන සියලු දේවල් අපි මේ එසේ සත්‍යයි සැලකුවා නම් අපි මෙතන ඉන්නේ නෑනේ. නාමල් කියනකොට තරහ යනවා නේ. නෑ නාමල් කිසි තරහක් යන්නේ නෑ. පොඩ්ඩක් ඇග්‍රෙසිව් වෙනවා නේ. කිසිසේත්ම ඇග්‍රෙසිව් වෙන්නේ නෑ. හැබැයි ඉතින් මම ඉරාජ් මේක මේ වසන් කරගෙන කතා කරන කෙනෙක් නෙමෙයිනේ. මේ රටේ මේ ප්‍රශ්න ඇති වෙන්නට දායක වෙච්ච පුද්ගලයන් අතර ඔහුත් ඉන්නවා මම ප්‍රසිද්ධිය කියලා තියෙනවා. එතකොට ඔහු අද කියනවා නම් මම අනුර කුමාරත් එක්ක ඔය කියන්න හදන්නේ. මම කියනවා ඒක. මොකද කියන්නේ? දැන් මම කියනවා ඔයා මේ රාජපක්ෂ බයි කඳවුර කඩන කෙනෙක් කියලා කියනවා යම් පුද්ගලයෙක්. ඒකට වාගේ දැන් ඔයාට රනිල් වික්‍රමසිංහවත් UNP කියව සතිපත් ඡන්දෙ දෙන්නේ නැහැ. ඔයා කතා කරන්නේ ඒ රාජපක්ෂ කඳවුරට. එතකොට ඔයා රාජපක්ෂ කඳවුර කියලා එකක් නැහැ. මේ රටේ ජාතිකත්වයේ දේශප්‍රේමී කඳවුර. හරි. එතකොට ඒ කඳවුර දැන් මට නාමල් කිව්වේ. කොල්ලා ඕනනම් අහන්න. නාමල් කිව්වා ඔයා අනුර කුමාරත් එක්ක ඩීල් එකක ඉන්නේ. ඔයා ඉන්නේ ඒ කඳවුර කඩන්න කියලා. දැන් මොකද ඔයා මගේ ප්‍රෝග්‍රෑම් එකට එහෙම කලින් එහෙම ආපුවම ඒ කඳවුර සෑහෙන්න මට බැලලා මෙසේජ් එනවා මේ කඳවුරට සහයෝග දෙනවා. මොකද යම් ඔයා කියන දේවල්. නෑ මම කියන දේවල් මම විවෘතව කියන කෙනෙක් නේ. මම විවෘතව කතා කරන කෙනෙක්. ඉතින් කියන්නේ ඔව්ද නැද්ද? මේ අනුර කුමාරත් එක්ක ඔයා ඒ බොහොම පැහැදිලිව ඉරාජ් මම මගේ දීර්ඝ කාලයක් තිබුණු මගේ ව්‍යවසායකත්ව ජීවිතයට සමුදීලා මම ඒ කම්පැනි වලිනුත් අයින් වෙලා මගේ ඒ තිබුණු දැන් වෙනකොට මම කොච්චර විදේශ සංචාරවල යනවා ඒ ඔක්කොම පැත්තකින් තියලා මගේ තිබුණු ඒ ජීවිතයේ තිබුණු ඒ නිදහස නැති කරගෙන මම මේකට දේශපාලනට එන්නේ නැහැ මේ කවුරු හරි මේගේ පස්සේ යන්න ඒක මම මහින්ද රාජපක්ෂ පස්සේ ගිහිල්ලවත් නැහැ ගෝඨාභයගේ පස්සේ ගිහිල්ලත් නැහැ කවදාකවත් මම විශ්වාස නොකරන අනුර කුමාර පස්සේ යන්න මට කිසිම ඇඟේ අමාරුවක් නැහැ මම ආවේ ඔබ බයි කඳුර ලෙස හඳුන්වන මම දේශප්‍රේමී කඳුර ලෙස හඳුන්වන මම ඔබට ආදරය කරන ශ්‍රී ලාංකිකයින්ට නව නායකත්වයක් ලබා දිය යුතුයි පෞල් දේශපාලනින් ඔබට ගිහිල්ලා නැත්තම් මේක හැමදාම අපි විනාශය කරාගෙන ඉන පෞල් දේශපාලනයක් තමයි ඉතුරු වෙන්නේ අනිත් එක ජෙන්සී පරම්පරාව හෝ ඇල්ෆා පරම්පරාව හෝ මිලෙනියල්ස්ලා කවමදාක්වත් තාත්තා හිටිය නිසා පුතාට ඡන්ද දෙන්න තරම් මෝඩ පරම්පරාවක් නෙමෙයි. ඒතකොට ඔවුන් ඉල්ලා සිටිනවා විසඳුමක් සහිත. ඒ වගේම මොඩර්න් නූතන ලෝකයට ගැලපෙන තාර්කික දේශපාලන විසඳුමක් ආර්ථික විසඳුමක්. ඒක සඳහා මම ආව මිසක් මම ඔය ඕගේ පෞද්ගලික සීනියට මම කවදාකවත් මේ අකුල් හෙලන කෙනෙක් නෙමෙයි. ඌට ඒ සීනියට අයිතියක් තියෙනවා. ඌට ඒකට උරුමයක් තියෙනවා. හැබැයි මම පෞද්ගලිකව කියන්නේ ඔහු එවැනි ප්‍රකාශයක් කරා නම් ඊටාම සාහසික ප්‍රකාශයක්. මොකද ඔහු හොඳටම දන්නවා මම ඊට වැඩිය ගොඩක් ප්‍රතිපත්තිගරුක ශිෂ්ට සම්පන්න සංස්කෘතික ජීවියෙක් බව. මොකද ඔහු මයිත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. ඔහුගේ පවුලේ ගනුදෙනු කරලා තියෙනවා. එහෙනම් ඔහු මට අද වෙනකොට ඔය පවුලේ කොහෙන්වත් ඔය
පවුලේ කිසිම තැනකින් මට චෝදනාවක් එල්ල වෙලා නැහැ. ගනුදෙනු කියන්නේ ස්ටොක් මාකට් එකේ ගනුදෙනු කරලා තියෙනවද? ඔව් දැන් මම දැක්ක එක මේ කියලා තියෙනවා. මම ඔහුත් එක්ක ගනුදෙනු කළා නැහැ. එයාට මේ කියන්නේ එයා ස්ටොක් මාකට් එකට ඉගෙන ගත්තා ඔයාගෙන් බලලා කියලා. ඔව් ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ කොටස් කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොලේ කටයුතු කරන්නට ඔහු මගෙන් ඒ අවස්ථාව ඉල්ලා සිටියම දිලිත් ඔතනදී ඔය එක කඳවුරු වල නම් කියලා ජාතිවාදී කඳවුර අර කඳවුර මේ කඳවුර කියලා කිව්වට ඉතින් ඕක මහින්ද මහත්තයාගේ කඳවුර. ඉතින් ඒක තමයි ඇත්තම කතාව. මහින්දගේ කණ්ඩායම තමයි කැඩෙන්නේ. ඉතින් මෙහෙමයි ලක්ෂ 69යිනේ තියෙන්නේ ලක්ෂ 70ක් තියෙනවා කියලා හිතාංග මචං. මහින්දට ලක්ෂ 70ක් ඡන්ද තියෙනවා. ඔය ලක්ෂ 70න් ලක්ෂ 10ක් 15ක් හරි දිලිත් ගන්නවා අනිවාර්යෙන් ඊළඟ පාර. එතකොට මොකද වෙන්නේ? ඊළඟ පාර ලක්ෂ 10ක් 12ක් අනිවාර්යෙන් මට හිතෙනවා මේ යන විදියට ඡන්ද ටික වැටේ කියලා. මොකද මේ පාරත් එයා කොහොම හරි මේ පළවෙනි වතාවෙම එයා ලක්ෂ 2ක් විතර දෙකමාරක් විතර ගත්ත ඡන්දනේ. ඒකත් එක්ක මට හිතෙනවා අනිවාර්යෙන් 2029ට තරඟ කරොත් 10ක් 12ක්වත් ගැලවෙයි. අපරාධේ 10 12. අනිත් එක තමයි උතනදී වෙනවා එකතු වෙනවා සජිතුයි රනිලුයි. සජිත්ගේ රනිල්ගේ සම්පූර්ණ ඡන්ද ගාන ලක්ෂ 58ක් වගේ තමයි තියෙන්නේ නේ. මට මතකයි එයාගේ ඒගොල්ලන්ගේ වැඩිම ගාන ලක්ෂ 58 හෝ 55. එතන ලක්ෂ 58ක් වගේ තියෙනවා. එතකොට දැන් අතනින් ලක්ෂ 70න් ලක්ෂ 12ක් විතර ගැලවුණොත් එහෙම තේරෙනවනේ නාමල්ගේ අනිවාර්යෙන් ඡන්ද ටික ඔක්කොම එනවා දැන් ඔය JVP එකට ඡන්ද වැටෙන්නේ නැහැ. එතන ලක්ෂයක් හරි ඉතුරු වුණොත් හරිද? එතනොත් ලක්ෂ 68 අපි හිතමු ලක්ෂ 68ක් වගේ කියලා. හරිද? ඔය ලක්ෂ 68න් ලක්ෂ 12ක් විතර දිලීට් ගලව ගන්නවා අනිවාර්යෙන් 10ක් හෝ 12. එතකොට ලක්ෂ 55ත් ලක්ෂ 58ත් අතර තමයි සම්පූර්ණ ඡන්ද තියෙන්නේ. ඔක්කොම ටික ඇවිල්ලා ඔක්කොම ටික ඇවිල්ලා. එතකොට අර පැත්තේ මොකද වෙන්නේ? සජිතුයි රනිල්ුයි දෙන්න එකතු වෙච්ච ගමන් ආයි සම්පූර්ණ ඡන්ද ටික ඒගොල්ලන්ට යනවා. එතකොට මොකද එතන වෙන්නේ? අනිවාර්යෙන් සජිත් හෝ රනිල් එතන ගේම් එක ගහලා සජිත් ජනාධිපති වෙන්නත් පුළුවන්. ඒක තේරුම් අරගෙන වෙන්නේ නැති නාමල් රාජපක්ෂවම කතාවක් කියන්න ඇත්තේ. මොකද බයිකඳුවර දෙකට කඩන කෙනා කියලා. ඉතින් ඇත්ත කතාව හොඳට මතක තියාගන්න ඕනේ දිලීප් මහත්තයා එහෙම. හරි එන අපි ඊළඟ වීඩියෝ එකට. ඇත්තටම අපි මේ දේශපාලනයක් කොහෙවත් ඉදිරියට දේශපාලනේ බදා ගන්න නැහැ. අපි මාලිමාවට වැඩ කරන අපි එතකොට අපි මාලිමා මේ ගමේ ඕන එක්කෙනෙක් දන්නවා අපි මේකට තමයි වැඩ කරේ කියලා වෙරලා. ඉතින් ඕන තැනකින් අහන්න පුළුවන් බොරු නම් මගේ නම බුද්ධික ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා අහන්න අපි බොරු කියනවා නම් මේකෙන් දාලා ඕන එක්කෙනෙකුට ඇවිල්ලා හම්බෙන්න පුළුවන්. මේ අපේ තාත්තලා මේ ඔක්කොමලා මෙතන ඉන්න හැම ගමේ ගයක් පාසා වී තියෙනවා. ඕන නම් එන්න ඕන එක්කෙනෙක් බොරු කියනවා නම් පෙන්නන්න පුළුවන්. හැම ගෙදරකම වී තියෙනවා. එහෙම වී තියෙන බව දැනගෙන මේ ගොයන් කැපෙනකොට රටින් හාල් ගෙනාපුවම වී මිල අඩු වෙනවා කියලා දැනගෙන හාල් ගෙන්නපු එක වැරදි. ඒක ගෙන්නන්න තිබේ ප්‍රමාණයට අවශ්‍ය. මේක මේ කිලෝ කෝටි 15ක් මම ආරංචි හැටියට එහෙච්චර ගෙනපුවාම මේ ඉන්න මිනිස්සු ඔක්කොම මේ එව්ව කාපුවාම මේ රටින් කාපුවාම අපේ වයන් නැතුණා මේ මෝල් කට්ටිය හිටන් වී මිල අඩු කරනවා. මේ මෙහෙම ගියොත් නම් ওই කට්ටියට ආයි තව අවුරුදු 3ක් විතර තියෙනවානේ. ආයි ගමකට ඇවිල්ලා මේ ඡන්දයක්වත් ඉල්ලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් උදව්වටවත් අර මේ කට්ටිය නැති වෙයි. මේ අන්තිමේට 100ට 3ක් නැති වෙයි. ඒකින්ද මේ ওই කට්ටිය දැම්ම මෙවට පිළියම් යොදන්න මේ 90 ගණන් 100යි. ඉතින් මේ මේ දී ගන්න විදියක් නැහැ. එමිලට දීලා වැඩකුත් නැහැ. අපිට මේ වියදම් කරපු මේ මුදල්වත් නැහැ. මේ තියෙනවා විමිටි 400ක් විතර. අපි මේ අපේම වී මෙවුවම අපිම කුඹුරු කරලා ඉවරලා අපේම වී අපි ඔය සල්ලි වලට අරගෙන ඔය එක එකනා කියන විදිහට මේ ස්ටොක් කාර්ය මුදලාලිලා නෙමෙයි. අපි සාමාන්‍ය ගොවියෝ අපි රජයට එක රජයකටවත් අපි රජේ රැකියා ඉල්ලලා නැහැ. අපේ මහන්සියෙන් අපි පොලෝ කොටලා තමයි අපි මේ ජීවත් වෙන්නේ. අපි ඒකට කරදර කරන්න මේ රජයකටවත් කරදර කරන්නවත් ගිහිල්ලා නැහැ. අපි කියන්නේ මේ අපි ගොවියෝ හැටියට අපේ තාත්තලාගෙන් ආපු උරුමයක් මේක මේ ගොවිතැන ඒක ඉස්සරහට ගෙනියන්න මේ රජයට තියෙන ගොවියාව ශක්තිමත් කරන්න. දැන් බලන්න මේ මැෂින් එකක් බැලුවොත් ලක්ෂ 90යි 100යි. මේ මහාන එකක් උදැල්ල 3000යි. අපේ හැම ගොවියෙකුට මේ ගොවි උපකරණ වලටත් බදු ගහලා ඉවරලා V8ටත් බදු ගහලා ඉවරලා ඔක්කොම ගොවියා වට්ටන්න තමයි යන්නේ. රටේ ඉන්නේ ලක්ෂ 80ක් 100ක් විතර ගොවියෝ ඉන්නේ. මෙහෙම කරන්න හොඳ නැහැ මේ රජවල් මේ එක රජයකවත්. මේ කට්ටිය කියපු දේවල් නෙමෙයි දැන් ඇවිල්ලා කරන්නේ. අපිත් මෙවට මේ ලයිට් කණු බඩ ගහලා අපේ සල්ලි වේදම් කළා තමයි අපි යව්වේ. මේ ගමේ කට්ටියත් මේ ගමෙත් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එයාත් කිසිම මේ උදව්වක්වත් ගමයට කරන්නේත් නැහැ. ඔව් අල්ලපු ගමේ එයා තමයි ඇවිල්ලා වෙලා පුසයිකල් වල ඇවිල්ලා වෙලා මේ ගොවියා රජ කරවන්න ඕන කියලා කෑ ගහලා දැන් ගොවියා ඉන්නේ වචනයක්වත් කියන්නේ හැංගිලා ඉන්නවා. ගොවියෝ කරගෙන අපි කාර්යවත් මුදලාලියලා නෙමෙයි අපි අපේ මාංශයෙන් කුඹුරු කොටලා ඉවරලා මේ කීයක් හරි හොයාගන්න බලන්නේ අපේ ළමයි ජීවත් කරවන්න බලන්නේ ඒකටවත් උදව් කරන්නේ දැන් හැංගෙනවා ගිහලා එහෙම කරන්න එපා අපි කෝප ගන්නන්නත් එපා අපිත් මේක කවුරුත් අවුසලාවත් වෙන පක්ෂයකින් අවුසලාවත් නෙමෙයි අපේ ඇත්තම හදවතේ වේදනාව මේ කියන්නේ ගොවියන්ට සහන දීලා ගොවියා නගා සිටවන්න මේ රටවල් දියුණු කරන්න ඕන නම් මේ අනම්මන නෙමෙයි කරන්න ඕනේ ඉස්සලා ගොවියා හදන්න ඕනේ හැම රටකම ගොවිතැන තමයි ගොවියා තමයි නගා සිටවන්නේ එතනින් තමයි රට නැගිටලා එන්නේ මේ අරව එහෙම දියුණු කර එව්ව කරන්න ඕනේ ඉස්සලා ගොවියා හදලා ඉන්න අපේ ගොයන් කපල ඉවරනකොට අප්‍රේල් අවුරුදු කිට්ටු වෙනවා. ඒකොල්ලලා එකපාරේ ඒ අවුරුදු වාසේ වී දෙන්නත් බෑ. වී මේ දුන්නත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. අපේ හැම ගොවියෙක්ම අපි බලාගෙන ඉන්නේ මඩ වැඩ පටන් ගන්නවානේ. එතකොට තමයි වී දෙන්නේ. මොකද ඊට ඉස්සෙල්ලා වී දුන්නොත් එහෙම මිනිස්සු අතේ සල්ලි කුඹුරු වැඩ කරන්නත් නැතුව යනවා. බලයට ඉඳි ඉස්සෙල්ලා මේ ගෙවක් ගන්න එපා ගිහිල්ලා කරට අත දාගෙනනේ කිව්වේ අපි ওই කට්ටිය වෙනුවෙන් ඉන්නවා කියලා. දැන් හැංගිලා ඉන්නේ මොකද කියලා තමයි ප්‍රශ්නේ. දැන් මිනිසුන්ට මූණ දෙන්න බෑ. JVP එකට ඡන්දය අරන් දුන්න මිනිසුන්ට දැන් මූණ දෙන්න බෑ ගමේ. මොකද මේ කිසි වැඩක් කරලා නැහැ නේ ගමේ ඉතින්. අද වෙනකන් ඒතර කොහොමද මෙහෙම කරන්නේ? දැන් අනේ මේ ගොයියන්ට නම් එහෙම කෙල වෙලාම ඇත්තේ අම්මල සිරි ගොවිතැන් කරන ගම් පළාත් වල එහෙම ගම් අස්වල වල එහෙම
දැන් ඉතින් කෙලවෙලා ඇති උඹ යක්කෝ අපිව කෑවා අපේ හාල් ටිකක්වත් ගන්න දැන් ඕකුන් එන්නේ නැහැ ගගා එන්න ලයින් එකක් ඇත්තේ ගම් ඇතුලේ නා ජේපී කාර්යෝ මාර ඉදිරියට රැවට්ටුවා මේ මිනිස්සුන් මේ මිනිස්සු තමයි මුල් දවස්වල අපිට කමෙන්ට් කරලා බයින්ඩත් ඇත්තේ අම්මට දිරි කුණු හර්ප කියලා දැන් උන්ටම තේරිලා දැන් අයින් වෙලත් ඇති පේනවනේ සමහර අයට මොකද උනේ කියලා සමහර අය මේ ලංකාවේ ගොඩක් දැන්ටම 100ට මම හිතන්නේ 80ක් විතර JVP එක ගැන දැනගෙන තේරුම් ගන්න ඉන්නේ දැන් හරි අපි වීඩියෝ එක අවසන් එක බලන්න මේ මුන්ට මේ නිකන් ඉන්න බෑ මොකක් හරි කේස් එකක් තියෙන හැම වෙලේම පොහොට්ටුවත් එක්ක වලියක් ඇද ගන්නවා මොකක් හරි කේස් එකක් අපි යන්කෝ වීඩියෝ බලමු පළාත් පාලන මැතිවරණය මොකද කිව්වේ ආණ්ඩුව? හොරුන්ට ඡන්ද දෙන්න එපා. හොරු එක සන්දානගත වෙන්න අපි කැමතිත් නැහැ. හොරුන්ට ඡන්ද දෙන්න එපා. අපේ ඩීල් නැහැ. පිරිසිදු පළාත් පාලන ආයතන අපි හදන හොරු නැතුව කියලා. හැබැයි මං කියන්නම් අරවින්ද සෙනරත් නියෝජ්‍ය ඇමතිවරයා ගැන කවුරුත් නොකියපු කතාවක්. මිද්දනිය කොළඹ බස් එක. මිද්දනිය කොළඹ හයිවේ බස් එක දැනට දුවන්නේ සිංහගිරි කියන බස් එක දුවන්නේ මේක දකුණ ජනතාව දන්නවා. මිද්දනිය කොළඹ සිංහගිරි බස් එක අයිති වෙන්නේ දැනට කටුවන ප්‍රාදේශ සභාවේ සභිකයෙකුට. එතුමා පොහොට්ටුවේ. එතකොට එතුමත් එක්ක තිබුණු දේශපාලන තරහට මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ CDB බස් එකක් දානවා මිද්දනිය කොළඹ දුවන්න අරවින්ද සෙනරත් නියෝජ්‍ය ඇමතිවරයාගේ ඒ ඉන්ෆ්ලුවෙන්සර් එක යටතේ. CDB බස් එකක් දානවා. ඒ CDB බස් එක දාන්නේ මිද්දනිය කොළඹ මේ සිංහගිරි බස් එකට විනාඩි 20කට කලින්. එතකොට මිද්දනිය කොළඹ සිංහගිරි බස් එක පොහොට්ටුවේ සභිකයාගේ ඔහුට රිදවන්න. ඔහුගේ බිස්නස් එකට හරි ඒක දේශපාලන කාරණා. ඒකට තමයි දැන් මේ CDB බස් එක දාන්නේ කොහෙන්ද ඉඳලා මිද්දනිය ඉඳලා කොළඹට. දැන් මේකට මැදිහත් වෙන්නේ කවුද? අරවින්ද සෙනරත් නියෝජ්‍ය ඇමතිතුමා. දැන් කටුවන ප්‍රාදේශ සභාවේ අයවැය ආව ගිය මාසේ. කටුවන ප්‍රාදේශ සභාවේ අයවැය ආව. කටුවන ප්‍රාදේශ සභාවේ අයවැය ආව මේකේ ඉඳලා සභිකයන් 33ක් 16ක් මාලිමාවේ 17ක් මාලිමාවට විරුද්ධයි. 16 දෙනෙක් ඡන්ද දුන්නා. ඔන්න මාලිමාවට පක්ෂව මාලිමාවේ 16 දෙනා 17ක් විරුද්ධ වුණු නිසා අයවැය ප්‍රතික්ෂේප වුණා කටුවන ප්‍රාදේශ සභාවේ. අයවැය ප්‍රතික්ෂේප වෙලා දෙවෙනි වර කියවන්න එනවා. දෙවෙනි වර කියවන්න එනකොට මෙන්න අර සිංහගිරි බස් එකේ අයිතිකාරයා පොහොට්ටුවේ මන්ත්‍රීතුමා පොහොට්ටුවේ සභිකයා කටුවන ප්‍රාදේශ සභාවේ ඉන්න ඡන්ද දෙන්න එන්න වෙන්නේ නැහැ එතුමට. එතුමට නඩු කටයුත්තක් තියෙනවා. ඒ නිසා එතුමා ඡන්ද දෙන්නේ නැහැ. ඡන්ද දෙන්න එන දවසේ නඩු කටයුත්ත තිබුණාද? නඩු කටයුත්ත තිබුණු දවසේ ඡන්ද දිව්වද? ආණ්ඩුව. එතකොට එතුමා ඡන්ද දෙන්න එන්න නැති නිසා පොහොට්ටුවේ කඳවුර අකර්මණ්‍ය වෙනවා. අන්න අයවැය දිනනවා මාලිමාව. දැන් මාලිමාව අයවැය දිනන්නේ දෙවෙනි වර කියවෙමිදී පළවෙනි වර පරාජය වෙලා. ඊට පස්සේ දැන් හොඳම වැඩේ වෙන්නේ. දැන් සිංහගිරි බස් එකට විරුද්ධව දාලා දෙනවා CTV බස් එක ආණ්ඩුවේ. සිංහගිරි බස් එක වටන්න. කවුද මේ පොහොට්ටුවේ සභිකයාගේ? මේ පොහොට්ටුවේ සභිකයා ඡන්ද දෙන්න ආවේ නැතුනම වාසිය යන්නේ කාටද? අන්න වාසිය යන්නේ මාලිමාවට. මාලිමාව කටුවන ප්‍රාදේශ සභාවේ අයවැය දිනනවා. ඒ දිනුවට පස්සේ ටික දවසකින් අර CTV බස් එක මිත්‍රවරුනි වැඩ කරන එක නවතිනවා. හරි පුදුම වැඩක් මේක. ඔබට වැටහෙන්න ඕන සිංහගිරි බස් එකේ අයිතිකාරයා ඡන්ද දෙන්න යන්නේ නැති නිසා ඊට පස්සේ බස් එක සිංහගිරි බස් එක විතරක් තනියම දුවන මට්ටමට එනවා ආණ්ඩුවෙන් දාපු CTV බස් එක නවතිනවා. දැන් මම අහන්නේ අරවින්ද සෙනරත් මැතිතුමාගේ ඔබතුමා තුන් පාරක් කටුවන ප්‍රාදේශ සභාව නියෝජිත කරා. දැන් ඔබතුමා තමයි මේ ප්‍රදේශයේ මාලිමාවට ආපු മന്ത്രിතුමා. පස්සේ නියෝජ්‍ය ඇමති බවට පත් වෙනවා. දැන් ඔබතුමා නේද මේ කටයුත්තට මැදිහත් උනේ? දැන් කෝ දාපු CTV බස් එක? ජනතාව වෙනුවෙන් දාපු CTV බස් එක කොයිද කියලා අපිට කියන්න. ඒ බස් එක දැන් දුවන්නේ නැහැ. ඡන්ද දිනුවා මාලිමාව සිංහගිරි බස් එකේ අයිතිකාරයා ඡන්ද දෙන්න ආපු නැති නිසා පොහොට්ටුවේ කියන. ඡන්ද දෙන්නේ නැහැ. ඒ වෙනුවට මාලිමාව ඡන්ද දෙන්න මං අහනවා. ඒකේ ඩීල් එකට හරියන්නද? ඒ එකඟතාවයේ අනුවද? ඒ ඩීල් එක අනුවද? අයවැය දිනන්න ගහගත්තු ඩීල් එක අනුවද? අරවින්ද සෙනරත් ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා අර බස් එක අයින් කරේ. CTV බස් එක ආණ්ඩුවේ බස් එක අයින් කරේ. සිංහගිරි බස් එකට තිබුණු කරදරේ අයින් කරලා දැන් මේ සිංහගිරි බස් එකේ අයිතිකාර මහත්තයා පොහොට්ටුවේ සභික මහත්තයා ඡන්ද දෙන්න ඇවිල්ලා නැතුව ව්‍යංගව මාලිමාවට උදව් කරපු නිසාද කියලා අහනවා. ඉතින් තමුන්නාන්සලා ඩීල් දාන්න නැහැ කිව්වට තමුන්නාන්සලා ජනතාවගේ ඇස් වහලා සම්පූර්ණයෙන්ම ජනතාව වෙනුවෙන් දාව බස් එක අයින් කරලා තියෙනවා. අයවැය දිනා ගන්න ඕන නිසා කියලා චෝදනා කරනවා. පුළුවන් නම් උත්තර දෙන්න නියෝජ්‍ය ඇමතිතුමා අරවින්ද සෙනරත් මැතිතුමා. කියන්න තියෙන මේකයි ඒ මනුස්සයත් ජීවත් වෙන්න ඕනේ බා මොකද මේ පොහොට්ටුව දැන් 2.50ට වැටලානේ තියෙන්නේ දැන් ගොඩාක් මං හිතන්නේ සල්ලි ගන්න දෙනු වෙනවා කියලා පොහොට්ටුවේ ඕක තේරුම් ගනින්කෝ මචං මම ওই පොහොට්ටුවේ ගැන මුකුත් දන්නේ නැහැ හරිද මට තේරෙන එක තමයි මම කියන්නේ හරි පොහොට්ටුවයත් එක්ක තාම මුකුත් නැහැනේ සම්බන්ධයක් ලොකුවට මගේ ලොකුවට නෙමෙයි පොඩ්ඩක්වත් නැහැ ඒ මට හිතෙන එක මම මේ කියන්නේ මේ කමෙන්ට් එකක් නෙදාන්නේ මම ඉතින් මට හිතෙන එක කියන්නේ ඉතින් මචං මිනිස්සු එහාට මෙහාට හැරෙනවා තමයි හරි ඒ මනුස්සයාගේ බස් එක බේරගන්න ඒ මනුස්සයා මොකක් හරි කරන්න ඇති ඉතින් ඒකට යකෝ උඹලා මේ කෑ ගහලා තටමලා හරියන්නේ නැහැ තේරුම් ගන්න ඕනේ මුන් යකෝ මුන්ට මේ මාර්ගයේ සැරෙහිම නැතු මේ හැම එකම ඩීල් දානවා කියන්න බෑ මමත් අර ඒ දවස්වල පොඩ්ඩක් එහාට මෙහාට එනකොට මටත් කමෙන්ට් දානවා මට මැසේජ් කරනවා මට කෝල් කරනවා ඔබ ඩීල් දැම්මද කීයද ඩීල් එක අරකයි මේක පිස්සුද යකෝ ජීප් එකත් එක ඩීල් දාන්න එහෙම ඩීල් දාන්නේ පොඩ්ඩක් ඉතින් ගේමක් ගහලා දෙන්නම් හරි මොකක් හරි කියන්න ඇති ඉතින් ඒකින්ද වෙන්නේ නැති ඉතින් ඒක උත් ජීවත් වෙන්න බෑ උගේ බස් එක දාලා තේරුම් ගන්න බෑ මුන් මාරේ අක්කුනේ බං ඒ දවස්වල මූ UMP එකට කතා කර ඉදි මම මූගේ වීඩියෝ එකක් දැම්මත් ඒක අපරාධය ඒ දවස්වල දැම්මේ මම මේ චරිතයත් කැමති නෑ මොකද ඒ දවස්වල මම UMP එකෙන් ගැලවිලා ඊට පස්සේ සර්වජන බලයට ගිහිල්ලා පිස්සු කියලා ඉන්න නිකන් ගොන් චරිතයක් නේ අනේ මන්ද මුන් අර YouTube කරන හින්දා මුන් හිතනවා මේ මුන්ට ඡන්ද වැටේ ඊළඟ පාරේ එන්න ලයින් එකක් දෙනවා මේ සජබේ සර්වජන බලය මේගොල්ලෝ හිතන්න එපා මේ YouTube channel එකක් කරගන්න මිනිසුන්ට මේ ලොකු තැන් දෙන්නේ නැහැ ලොකු තනතුරු දෙන්න යන්න එපා ඒක තේරුම් අරගන්න ඕනේ හරි මුන් මේ නිකන් කොහෙද ඉන්න මේ එවුන් ටික චරිත වෙලා නේද YouTube channel එකක් කරන හින්දා වීඩියෝ දාන හින්දා views 10000ක් 15000ක් යන හින්දා හිතනවා මුන්ට මොකක් හරි ඡන්දයක් ගන්න පුළුවන් ඒක නිසා කියලා මුන් මේ තියාගෙන ඉන්නවද දන්නෙත් නැහැ ඒකට රැවටෙන්න යන්න එපා ඒකට රැවටෙන්න යන්න එපා channel එකක් කරා කියලා වීඩියෝස් බැලුවයි කියලා views 15000 20000 ගියා කියලා ඡන්ද දෙන්නේ නැහැ හොඳේ මතක තියාගන්න ඒක නිසා හැමෝටම කියන්නේ ඔය ලොකු චරිත කරන්න එපා මේ වගේ පොඩි ඇබ්බැට්ටියෝ හරි එන අද දවසේ වැඩසටහන අවසන් කරනවා පුළුවන් දවසක අනිවාර්යෙන් ආයි තරන් එනවා හෙට ඉඳලා රැකියාවකට යන්න වෙනවා මොකද උදව් කරේ දෙන්නයි ඉතින් ඒ දෙන්නට බොහොම ස්තුතියි ඒ දෙන්න වෙනුවෙන් සති දෙකක් තිස්සේ වීඩියෝ අරගෙන ආවා පිටට කෙනෙක්ට පුළුවන් නම් දෙන්නෙත් විතර
ගේමක් ගහගන්න. ඒ වුණොත් මට හැමදාම එක දිගට කරන්න පුළුවන්. ලංකාවේ කෙනෙක්ට ඉතින් ලොකු ගාණක් දාන්න බෑනේ නේද? ඉතින් යාළුවට පුළුවන් චූටි ගාණක් දාලා මේ වැඩසටහන කොහොම හරි හැමදාම කරන්න කියන්න. ඉතින් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. එහෙනම් අනිවාර්යෙන් හැබැයි එනවා මාසෙට එක වීඩියෝ එකක් හරි අරගෙන. ඒ වගේම කියන්න ඕනේ channel දෙකම reach වෙලා දැන් තියෙන්නේ. පටන් ගන්නකොට views 50යි ගියේ 100ක් වුණා 200ක් 300ක් වුණා දැන් 500ක් ගිහිල්ලා තිනවා. ඔයාලට පුළුවන් channel එක ඇතුළට ගිහිල්ලා බලන්න. දැන් සමහර ඒවා views 1000 පැනලා 2000 පැනලා අලුත් channel දෙකේ දැන් reach වෙලා තියෙන්නේ. කොළ පාට වෙලා තියෙන්නේ හොඳේ. හරි ඉතින් අපි බලමු කොහොම හරි මාසෙට එකක් හරි අනිවාර්යෙන් අරන් එනවා. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන්. තවත් දවසක හමු වෙමු.